අල්ලපු ගෙදරින් කුණු දානවද? රණ්ඩු වෙන්න යන්න එපා. මෙන්න නීතිමය විසඳුමක්. උදේ පාන්දර නැගිටලා බලද්දි මිදුලේ කුණු ගොඩක්ද? මේක ලංකාවේ ගොඩක් අයට තියෙන ලොකුම හිසරදයක්. කීන්ති අරන් ගිහින් බැනගත්තොත් අන්තිමට නඩුව වැටෙන්නේ ඔබේ පිටට. ඒ නිසා බුද්ධිමත්ව මේ පියවර අනුගමනය කරන්න. සාක්ෂි ඉතා වැදගත්. කට වචනයට වඩා වීඩියෝ සාක්ෂි බලවත්. කුණු දාන වෙලාවට CCTV වීඩියෝ එකක් හෝ ෆෝන් එකෙන් ගත්තු වීඩියෝවක් ළඟ තියාගන්න. ඔබේ ඉඩමට කුණු දෙමීම නිසා දුගඳ හමනවා නම් හෝ මදුරුවන් බෝ වෙනවා නම් එය සෞඛ්‍යමය ගැටලුවක්. වහාම ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවන්න. ඔවුන්ට හැකියාව තිබෙනවා අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට ඩෙන්ගු මර්ධන පනත යටතේ හෝ මහජන පීඩාව යටතේ. කුණු දෙමීම දිගින් දිගටම සිදු වෙනවා නම් එය සාමය කඩවීමක් සහ මහජන පීඩාවක්. සාක්ෂි සහිතව පොලිසිය පැමිණිල්ලක් ගොනු කරන්න. මෙය සිවිල් නඩුවකට වඩා එහා ගිය සාමය කඩවීමේ කරුණක් ලෙස පෙන්වා දෙන්න. වැදගත්ම දේ ඔබේ අරමුණ ඔවුන්ව හිරේ යැවීම නෙවෙයි. ඔබේ ඉඩමේ පිරිසිදුකම සහ සාමයයි. පොලිසිය හෝ සමත මණ්ඩලය හරහා මේ ලිඛිතව විසඳා ගැනීමෙන් අනාගතයේදී ඔවුන් නැවත මේ කිරීම නතර කරයි. රණ්ඩු වෙලා ලේ නරක කරගන්න එපා. නීතිය පාවිච්චි කරන්න. මේ ප්‍රශ්නේ තියෙන තව කෙනෙක්ට බලන්න ෂෙයා